මොකද යන්න හදන්නේ අද අපි යනවා අපේ වත්තට. දැන් ඔයා කිව්වා නළුව වගේ ඉන්න කියලා විලා. හරිද? දැන් නළුව වගේ ඉන්නවා කියලා කියන්නේ මෙහෙමයි. මම චිත්‍රපටයේ නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නේ නළුව බිහි කරන කෙනෙක්. ඔව් ඒක ඇත්ත. ඉතා වටිනා ඉහළ පුද්ගලයෙක් නේද? ඔව් නේද? දැන් අද අය කොහෙද යන්නේ අපි? අපේ වත්තට යන්නේ. වත්තට ගිහිල්ලා ඔයාට ඒ සුන්දරත්වයේ ඉඩ දීලා ඉඳ ගන්න. අයියලගේ වත්තනේ? ඔව්. මේ කියන්නේ ගොඩමුණනේ. ගොඩමුණ නිල්ගල එස්ටේට්. ආ යන්කෝ බලන්න ගිහලා බලමුකෝනේ. අපි ෆොටෝස් ටිකක් ගමු හිතන්නේ ඈ. itu obat tenang ada? Eh? Oh. Lagi ni. Hari. මෙහෙම පටන් අරගෙන යන්න. මේ කතරගම දේවල් කියන්නේ මේ. කතරගම දේවල්. යන් මම මෙතන පල්ලේ ඉන්න අය යන්න ගිහිල්ලා දා. Akka එනවද? මං හිතන්නේ මේක අවුරුදු 100ක් 200ක් විතර පරණ එකක් නේ. 100ක් නේ 50ක් විතර. නෑ 50. අපි යමු දැන් එහෙනම් යන්න. මේ අරකට ආපහු මොන අමාරුවක්ද? හන්දි නැගලා. එහෙම දැන් එහෙම තරම් තිබ්බා නම් ඔතන පොඩිවට එයා හට් එකක් හරි ගහලා මේ සමිතියක් එහෙම තියාගන්න උනත් හදාගන්න පුළුවන් නේ. පර්චස් 104ක් වෙන් කරලා දෙනවා. ඒකනේ. එතකොට නිකම්ම ඔක පිරිසිදු කරන්න උනත් පුළුවන් නේ. ඔය දැන් ඔය අයියා හදන්න යන්නේ ඒක වටේ 204ක් තියෙන්නේ. පර්චස් 104ක්. වටේ නෙමෙයි ඒ ලෑන්ඩ් එක 104ක්. ලෑන්ඩ් එකේ වයසට කට්ටියට බෝධි පූජා තියන්න ගිහිල්ලා මල් පූජා කරන උදේ හවස සියලු දේවල් පුළුවන්. ඒකමුතුකම තමයි ඕනේ අනුමැතිය නේද? හැමෝගෙම අනුමැතියක් ඕනේ. මොකද ලාභයක් ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි නේද? හැමෝම වෙනුවෙන් කරන දේ. ගමේ කට්ටිය බොහොම ඉහළින් අගය කරනවා. නමුත් හාමුදුරුවෝ අගය කරන්නේ නැහැ. මොකද දැන් බුදුහාමුදුරුවෝ ආවේ තිබුණ රජකම බාර දීලා. රජ වෙන්න තිබුණ අවස්ථාව නැති කරගන්න. මේක මේ ප්‍රාදේශ බවට ඡන්දය කරනවා. මේ පාටික් නෑ. මේක මේ කියන්නේ මේ ලොකුවට යනවද මේ ඇල? ඔව් ඒ පල්ලෙහාට යන්නේ මේක තමයි. දැන් බහැලා හොඳට කරගන්න. බහින්න බලාගෙන නෑ කූඩල් අපි මේ ඇවිල්ලා තියෙන්නේ කන්ද උඩකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැත්ත හරි සීතලයි. ලස්සන පරිසරයක්. ඉතින් අපි මේක බලන්න තමයි ආවේ. අපේ අම්මයි ගමට එනකොට මේ පැත්තට ඇවිල්ලා නෑ. මේ ඇවිල්ලා නේ. මෙතන අපේ අම්මලා ගෙදර අම්මයි. මේක නෑ එක කියන්නේ. ඒ කියන්නේ කවුද? එනට අපි මෙතනට මං ඇවිල්ලා නෑ. මෙච්චර හිටිය ගම. ෂෝක් නේ පුතේ. වතුරේ ගන්නේ ෂෝක්. ඔව් මහ ගෙදර යන්න හදන්නේ. මේක පල්ලා කාට මෙහෙන්නේ නේ. මොකද කිව්වේ? මහගෙදර කියන්නේ ඔව් මහගෙදර මොකද? අපේ අම්මා කවුද දරුවෝ 11ක් මහගෙදර 11යි. දැන් ඔබතුමා දන්නවද? දාන්න මම එතන ගියේ අපි ඉතින් අතගෙන් අපි පොඩි කාලේ එනවා ඉස්සර මම ගෙදර එනවා ඒතර අත්තම සීයයි කියලා. දැන් මාතංකල් එහෙම උපංකල් මාතංකල් එනේ අපේ අම්මගේ මාලිලා තමයි ඈ? කාලයි මායි.
ක්ලාස් එකේ කවුරුද කොහොමද මෙතන ඉන්නේ මාතා අංකල් එහෙ ඇත්තද ඕන මේ වතුරේ ගන්න අම්මා කවුද අම්මා ඒක නෑ ඒක අම්මා තුන්වෙනි පවුල අකුරම්බඩ අංකල් ඉස්සලා ඊට පස්සේ ගාල්ලේ අංකල් ගාල්ලේ මේ අපේ අක්කා ඉන්නේ අර වාහනේ මේ වයිෆ් අක්කාගේ විශ්වකොඩිකාරය කියන්නේ මේ තාත්තගේ මම කවුද කියලා අපි එක ගෙවල් ළඟ ඔව් කියන්නේ මෙයාගේ මේ වයිෆ් ගේ නම අක්කගේ මහත්තයා නේ අපි ළඟ ඉතින් එක ළඟ මීට කච්චි දැන් පුතේ මේ අර තමයි අතෙන්ට යනකො ඔයක් වෙලා යන්නේ පල්ලෙහාට. අපි ගිහින් එන්නම්. චර්ණ. මේ ඇහෙන්නේ ඔය වතුර ගලන සද්දේ. ඒක කනට මිහිරි ඉතින්. එහෙම කරදර සද්දයක් නෙවෙයි. හරි මිහිරි. ඒ කාට හරි දෙන්න බැරිද අයියා? ඈ කාට හරි දෙන්න බැරිද? පුළුවන්. මම මේ පල්ලෙහා පද්මසිරි පොඩි කාර. දන්නවද? මේ පීයක් මගේ පල්ලෙහා කෑල්ල තියෙනවනේ. ඒක සුද්ධ කරන්න මෙයාට කිව්වා. පීයක් කිව්වා. මේක උඩහ ගියාවෙන් තටි. නෑ මේක තියලා දෙන්නකෝ ආව. මම ඉන්නේ මේ. කවුද ඉන්නේ? මේක මම මේ පාටියේ මේ වෙහෙච්චන්ට යනවා. ඔව් නෑ කමන්න නෑ. කවුද ඉන්නේ මේ? මෙහෙ කවුරුවත් නෑ දොර වහලා. ඊළඟට කවුද ඉන්නේ එහෙනම් නේ? නැතිින්ට බෑනේ. ඒකයි. ඉස්සර පැත්ත පල්ලෙහාට යන්න තියෙනවා. සූර්ය කාන්තම. මේ ගෙදර කට්ටියද ගියේ? දැන් මේ ගියේ උඩට. ඕල් නම්බරයක් තියෙනවා දෙන්න ඊටෝල්. ඊරවත් ඔකර. ඒ අපි දියලන්නේ. කට්ටිය පණිඩේ දුන්නාද? කට්ටිය පණිඩේ දාන්නේ. පුතාටද කතා කරේ? පුතා කතා කරන්නේ පුතාට දා පීයේ ගෙනාවා. හරි යනවා අම්මා. හරි ඉස්සන්නයි. හරි. නියා උඩ පාරේ යනවා. පල්ලෙහා පාරේ. අන්නර ෆර්ම් ගස් හිටවලා නේද මේ ගමේ ටිකක් වතුර අඩු වුණා කිව්වේ. ෆර්ම් ගස් පේලිය ෆර්ම් මොනවාද ෆයින් ගස්ද මොනවද මේ ගමට ගෙනල්ලා පිටරටකින් ගෙනල්ලා හිටෙව්වයි කියනවනේ. ඒකෙන් පස්සේනේ ගමේ වතුර ටිකක් අඩු වුණා. ඒක තමයි මං කිව්වේ. ඒ අනකොල ගහවත් හදින්නේ නැහැ. ඒක නිසා මෙහි වතුරත් එහෙට ඇදලා අරුනේ. එන ගමනේ මේ දේවාලයට ඇහැලා වැඳලා තමයි යන්නේ. විශ්වාසය, භක්තිය, ගරුත්වය. මේ ඉඩමටමට මේ දේවාලෙත් අයිති.